සභාවේ අවසරය ඇතුව අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ප්‍රකාශය. ගරු කතානායකතුමනි, අද අපි මීට වසර දෙකකට පෙර එනම් 2019 අප්‍රේල් මාසේ 21 වෙනි පාස්කු දිනේ ලංකා ඉතිහාසයේ ඇති වූ අඳුරටම දිනයක දෙවන අනුස්මරණයේ ඉතා සංවේගයෙන් සමරලා. එදා පාස්කු දින දේව මෙහෙයන්ට සහභාගී වූ අහිංසක ජනතාව ඇතුළු 259ක් මරමුවට පත් කරමින් සහ සිය ගණනකට තුවාල සිදු කරමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ මාලාව හේතුවෙන් මියගිය දෙස් විදේශ ආදරණීය ජනතාව අපි ඉතා සංවේගයෙන් සිහිපත් කරන ගමන් එසේ මියගිය කිතුණුවන්ගේ ආත්මයන්ට පරිදි සැනසීමක් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අනෙකුත් ජනතාවට ඔවුන් බලාපොරොත්තු වන අයුරින් සැනසීම අත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එදත් අදත් ශාරීරික හා මානසික පීඩා විඳිනවා. උන්ට ඉතාම සුවය ප්‍රාර්ථනා කරනවා. එසේම මියගිය සහ ආබාධිත වූ තුවාල වූ සියලු දෙනාගේ පවුල්වල සමාජිකයන් වෙත අපගේ බලවත් සංවේගය පුද කරනවා. වගේම පාස්කු කොමිසම මගින් එළිදරව් කරගත් තොරතුරු අනුව සකස් කළ වාර්තාව අනිකුත් ලේඛන පදනම් කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් කරු නීතිපතිතුමා වෙත යොමු කර තිබෙනවා. අධිකරණ ක්‍රියාමාර්ග කෙරෙහි අපි මැදිහත්වීමට කටයුතු නොකළත් එම ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට අවශ්‍ය ඕනෑම සහායක් ලබා දීමට අප රජයක් ඇටියට සූදානම් බව කියන්න කැමැතියි. එසේම කොමිෂන් සභාවට අමතරව ක්‍රියාත්මක කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ස්තු විමර්ශන කොට්ටාස් විමර්ශන කටයුතු මේ වන විට ඉතාම ස්වාධීනව සිදු කරගෙන යාමට අවශ්‍ය පහසුකම් අතිගරු ජනාධිපතිතුමා විසින් සලසා දී තිබෙනවා. මේ පරීක්ෂණ අවසානයේ ඒ දෙපාර්තමේන්තුව විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කරයි කියලා අපට විශ්වාසයි. පසුගිය රජය විසින් සිදු කළ අපරාධී නොසලකා හැරීම මගහැරීම සහ ජාතික ආරක්ෂාව සහ තමන් දේශපාලන කටයුතු පටලවා ගැනීමෙන් අවසානයේදී වන්දි ගෙවීමට සිදු වුණේ අහිංසක ජනතාවට. අදත් එම ප්‍රහාරයට වගකිය යුතු කොට්ටාස් විවිධ බොරු සමාජගත කරමින් විමර්ශනවලට බලපෑම් කරමින් සමාජ අවධානය වෙනත් දිසා යොමු කිරීමට කටයුතු කරමින් සිටිනවා. අපි එම පිරිස පිළිබඳව කනගාටු වෙනවා. ඊට අමතරව මියගිය සියලුම මේ මොහොතේ සිහිපත් කරන අතරම එවන් අවාසනාවන්ත තත්ත්වයක් කිසිදා ඇති නොවීමටත් අප රජයක් ඇටියට ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ඒ වගේම මෙම කුරිරුස් ප්‍රහාරයේ වගකිය යුතු සියලු දෙනාම නීතිය අමුවට ගෙනෙන්නත් අප කටයුතු කරන බවට අවසාන වශයෙන් කියන්න කැමැතියි.